මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තම කියනවා නම් සංකල්ප මොන වගේ දෙයක් කරාවිද මන්දෝදරීගේ ඇත්ත දැනගත්තාම මට නම් හිතෙනවා සංකල්පගේ අම්මම බැරි ගානට ඉඳලා කොහොම හරි මේ ගැන කියයි දෝ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් සහ උනන්දුවක් තියාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නටත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්න පුළුවන්කමකුත් තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මන්දෝදරීගේ සැබෑම අම්මා සංකල්පගේ අම්මා. ඒ වගේම මන්දෝදරීට සංකල්පගේ තාත්තත් සලකන්නේ හරිම ආදරණීය විදියට. කවදාවත් කාටවත් කිසිම වෙනසක් දක්වන්න කටයුතු කරන්නෙත් නැහැ කියන කතාව විතරක් අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියනවා කියන කතාව තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම තව දෙයක් ඔයත් එක්ක මතක් කරන්නට සූදානමක් ඇති කරගෙන ඉන්නවා. ඒකේ විශේෂත්වය ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඇත්තටම හැමදාමත් මේක මේ විදියට සිද්ධ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට මොන වගේ දෙයක්ද එතන සිද්ධ වෙන්නේ? ඒ පැහැදිලි කිරීම අපිට මෙන්න මේ වගේ කාරණාවකට ගෙනල්ලා දක්වන්න පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයව දැනුවත් කරන්න පුළුවන්කමකුත් තියෙන්නේ. ඉතින් කොහොම හරි මම තව දෙයක් ඔයාලට මතක් කරන්නට සූදානමක් තියාගන්නවා. ඉතින් ඒ ගැන අපිට මෙන්න මේ වගේ අදහසක් තමයි අනිවාර්යෙන් එළියට දාන්න වෙන්නේ. ඔයා දන්නවද මම මෙහෙම කියන්නම්කෝ අම්මම මේ කතාව කියපු දවසක කවදාවත් ඉවසීමෙන් බලන්න පුළුවන් තැනකට එන එකක් නැහැ කියන කතාව ගැන විතරක් අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ගැන සම්පූර්ණයෙන්ම කිව්වට පස්සේ තමන්ට කොච්චර ලොකු වේදනාවක්ද ඇති වෙන්නේ කියන කතාව ගැන විතරක් අපි මේ වෙලාවේ හොඳින්ම ඔයාට මතක් කළ යුතුම ලේබල් එකෙන් ගන්න දේවල් ටිකක් විදියට තමයි අද අපි හැමෝම ඔයාට මේ දේවල් මතක් කරන්නට ලෑස්තියක් තියාගෙන ඉන්නේ කියන කාරණාව ගැන විතරක් අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමක් එකතු කරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද මම මතක් කරන්න ඕනේ. ඇත්තටම ඉදිරියට පවන් මේ වගේ ඇත්තටම ඉදිරියට සංකල්ප මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ තාත්තගෙන් සමාව ගන්න පුළුවන්. ඒ වගේම මන්දෝදරීගෙන් පවා සමාව ගන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව විතරක් මං වාට මතක් කරන්න සූදානම් වෙනවා. ඇයි මේ සමාව ගන්න කියන කතාව කතා කරොත් ඒකට අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට තවදුරටත් අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරලා දෙනවා.